සුබ දවසක්. ඇත්තටම මම අද කතා කරන්නේ මේ ස්ටොක් මාකට් එකේ ෂෙයාර් ඉන්වෙස්ට් කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ෂෙයාර් මාකට් එක කියන්නේ ඇත්තටම සූදු පොලක් වගේ තැනක් කියලා. මොකද ගොඩ දෙනෙක්ගේ සල්ලි එතෙන්ට දැම්මහම නැති වෙලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ කියන්නේ නොදැනුවත්කම හින්දාත් අනිත් එක සමහරට YouTube එකේ යන වීඩියෝ එකක් නැත්තම් මොකක් හරි කවුරු හරි කියපු නිවුස් එකක් හින්දා මෙයාලා ෂෙයාර්ස් බයි කරලා ඊට පස්සේ ඒ ෂෙයාර් එක කවදාවත් එයාට ඒකෙන් ප්‍රොෆිට් එකක් නම් ගන්න හම්බෙලා නැහැ. එයාට මුදල් නැති වෙලා මුදල් අඩු වෙලා තමයි එයාට වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ හින්දා ෂෙයාර් මාකට් එක ගැන සාමාන්‍ය අය අතර ගොඩක් තියෙන ඔය වගේ මතයක්. ඉතින් මට ඒක ගැන හින්දා තමයි මම මේකට කතා කරන්න හිතුනේ. මම ෂෙයාර් මාකට් එකට එන්ටර් වුණේ 2021 කොරෝනා කාලේ. මොකද මම ඊට කලිනුත් ආසාව තිබ්බට ෂෙයාර් මාකට් එකට එන්ටර් වෙන්න මට ඒකට ඇත්තටම අවස්ථාවක් ලැබුණ නැහැ. 2021 දී මම ෂෙයාර් මාකට් එකට එන්ටර් වෙද්දී මට ලොකු accounts knowledge එකක් තිබ්බෙත් නැහැ. මට ආසාව පමණයි මේකේ තිබ්බේ. හැබැයි මම ෂෙයාර් මාකට් එකට එන්ටර් වෙන්න ඉස්සෙල්ලා ටිකක් ඉගෙන ගත්තා ෂෙයාර් මාකට් එක ගැන. විශේෂයෙන් මෙයාලගේ තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක් ඒකිනුත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් ඉගෙනගෙන මම ෂෙයාර් මාකට් එකට එන්ටර් වුණා. මට තේරුණ දෙයක් තමයි ෂෙයාර් මාකට් එක කියන්නේ ඇත්තටම සල්ලි නැති වෙන තැනක් නෙමෙයි, සල්ලි වැඩි කරගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ තමන්ගේ මුදල වැඩි කරගන්න පුළුවන් තැනක්. අනිත් එක තමයි ලංකාවේ මං හිතන්නේ මට තේරෙන විදිහට පොඩි මුදල් ප්‍රමාණයකින් හරි වැඩිපුර සල්ලි ටික වැඩිපුර වැඩි කරගන්න පුළුවන් හොඳ ස්ථානයක් හැටියට ඉන්වෙස්ට්මන්ට් වලට ෂෙයාර් මාකට් එක කියන්න පුළුවන් හොඳ තැනක් කියලා. ඊට අමතරව ඔය ලෑන්ඩ් ඉන්වෙස්ට්මන්ට්, වෙහිකල් ඉන්වෙස්ට්මන්ට් වගේ ඒ වගේ දේවල් තියෙනවා. මට ඒ උනට තේරුනේ මේක ඊට වැඩිය පහසුවෙන් තමන් අතේ තියෙන මුදලින් තමන්ට හොඳ මුදලක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් බැංකුවක වගේ FD එකක් දැම්මොත් ගොඩක් දුරට අපිට 106ක වගේ පොලියක් උපරිම ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි මනි මාකට් account එක කියන්නේ යුනිට් ට්‍රස්ට් වගේ account එකක දැම්මොත් අපිට ඒකේ විශේෂ accounts තියෙන්න පුළුවන්. ගොඩක් accounts වල යාලගේ ඒ කියන්නේ ගන්න පුළුවන් 9ක් 10ක් උපරිම වුණොත්. ඉතින් ඊට වැඩිය ඔයාට ඉන්කම් කියන්නේ වාගේ මුදල වැඩි කරගන්න ඕන නම් ඔයාට මහන්සි වෙලා ටිකක් මහන්සි වෙන්න වෙනවා මේකෙදි. ෂෙයාර් මාකට් ඇනලිසිස් කරලා ඔයාට ෂෙයාර් මාකට් එකේ වැඩි මුදලක් ඉන්වෙස්ට් කරගන්න, කියන්නේ වැඩියෙන් මුදල් වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකට කරන්න පුළුවන් දැන් අලුත් තියෙන ටෙක්නොලොජි එකක් යූස් කරලා අපි ඒක කරන්නේ කොහොමද කියන එක ගැන මම කරපු විදිහ මම කරන දේවලුයි මම ඔයාලට පැහැදිලි කරනවා. මම මේකට අද යූස් කරන්නේ ඒ කියන්නේ DCF කියන එක. මේක ගොඩක් මැත්ස් කරපු අය දන්නවා, මැත්ස් වලක් තියෙනවා. මේ අපි ඒ කියන්නේ අපි අවුරුදු ගානකින් අපිට කොච්චර වැඩිපුර මුදලක් ගන්න පුළුවන්ද කියන එක අපි ප්‍රෙඩික්ට් කරලා අපි ඉන්වෙස්ට් කරන එක. මේක කරද්දී අද මම යූස් කරන්නේ chat GPT. මම මේක ඇත්තටම මම තව දෙයක් කියනවනේ මම මේ කාටවත් මේ මම නිකන් මේ උදාහරණයක් අරන් කියන්නේ කාටවත් බයින් රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි. හැබැයි ඔයාට මහන්සි වෙලා මේකේ ඉන්වෝල් වෙලා හිටියොත් ඔයාට හොඳ ගේන් එකක් වැඩි කරගන්න පුළුවන් මේ විශේෂයෙන්ම මේ තියෙන සිටුේෂන් එකත් එක්ක. දැන් තියෙන සිටුේෂන් එකේදී සමහරට ස්ටොක් ගොඩක් පල්ලෙහාට එන්නත් පුළුවන්, විශේෂයෙන්ම මේ යුද්ධ කාලේ හින්දා. හැබැයි අනිවාර්යයෙන්ම මේ ෂෙයාර් මාකට් එක කියන එක ආයෙ වැඩි වෙනවා. මොකද ඒක තමයි මේකේ ස්වභාවය. මේ කියන මේක රැලි ස්වභාවයෙන් යන්නේ ගොඩක් වෙලාවට. මොනවා හරි අනිත් එක තමයි තව වැදගත් දෙයක්. තව දෙයක් මේ ස්ටොක් මාකට් එකේ ෂෙයාර් ඇනලිසිස් කරන මේ මම කරන විදිය මම ඔයාලට කියන්නේ මේක මේ කියන්නේ මම කරන එක විදියක්. මේ මම මේකට යූස් කරන්නේ chat GPT. ඒකට යූස් කරලා මම කරන විදිය ඔයාලට පෙන්නන්නම්. DCF කරන විදියක්. හරි. අපි යමු ඉස්සෙල්ලාම CSC වෙබ්සයිට් එකට. right CSC වෙබ්සයිට් එකට ගියාම ඒකේ තියෙනවා නියත් පේනවා ඇති ස්ක්‍රීන් එකට ගියාම CSC වෙබ්සයිට් එක. අපි මේකෙන් එක ෂෙයාර් එකක් තෝරගමු. මම හරි මම මෙතන කාගිල්ස් බැංක් එක අරගන්න. මේ කිසිම රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙයි.
ඊට පස්සේ මම මේකේ සාමාන්‍ය මම ෂෙයාර්ස් ගද්දි මේ ෆයිනෑන්ෂියල් අනිවාර්යයෙන්ම බලනවා. මේකෙදිත් මම බලන්නේ වැඩිපුර ඔයාලටත් මම කියන්නේ මේ ක්වාර්ටර්ලි රිපෝට් වලින් බලන එක ලේසියි. ඒකෙදි ගොඩක් මේ ලේටස්ට්ම නිවුස් එක අපිට ගන්න පුළුවන්, ඇනලිසිස් එක ගන්න පුළුවන් ක්වාර්ටර්ලි රිපෝට් ඇනලයිස් කරාම. මට නම් ඒක තමයි ලේසි මේ අර ෆුල් රිපෝට් එකක් බලනවට වැඩිය ඉයර්ලි රිපෝට් එක බලනට වැඩිය. ඉතින් මම කරන විදිය ඒක තමයි. මම ඒකෙන් තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඩේටා චෙක් කරන්නේ. මම එකවර නිකන් කිව්වේ ඔයාලට කැමති විදිහට ඒක කරන්න පුළුවන්. ඇනුවල් රිපෝට් එක යූස් කරලත් පුළුවන්, ක්වාර්ටර්ලි රිපෝට් එක යූස් කරලත් පුළුවන්. හරි. මම දැන් මේ වෙලාවේ කරන්නේ මම DCF කියන්නේ ඇත්තටම ඔයාලා DCF කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා. DCF කියන්නේ මේ මෙන්න මේක තමයි ඒකේ මීනින් එක. ඇත්තටම ඒ කියන්නේ වැලියේෂන් මෙතඩ් එකක් තමයි මේක. ඒ කියන්නේ අපිට අවුරුදු අපිට මම දැන් වැලියේෂන් එකක් කරලා පෙන්නනවා අවුරුදු 2028 දී මේ ෂෙයා එක කීයක් වෙනවද කියලා. හරි. මම මේකට දැන් මේ ෂෙයා එකේ ඊයේ ක්ලෝස් වෙලා තියෙන ප්‍රයිසස් අරගෙන මම ඒක මේකට දෙනවා. ChatGPT එකට දෙනවා. හරි. දීලා මම ඊට පස්සේ ඉල්ලනවා can you give me a prediction DCF 2028 මම 2028 දී මේ ෂෙයා එක කීයට යනවද කියලා තමයි මම මේ චෙක් කරන්න හදන්නේ. රයිට්. මට එයාලා දුන්නා වැලියේෂන් එකක්. බලමු අපි ඒක කොහොමද කියලා. කරන්ට් ප්‍රයිස් එක අද යන්නේ රේට් එක දීලා තියෙනවා. එයාලා කියන්නේ 2028 දී 12% වගේ growth එකක් එක EPS එක earning per share එක 1.34 වෙයි කියලා. මේ කියන්නේ මේක prediction එකක්. සාමාන්‍ය මේ විදිහටම ගියොත් මේක යන්නේ 9.5 වගේ යන්නේ. 9 to 9.5. මම අහනවා can you give me exact price DCF 2028. DCF value 2028. හරි. මේකෙදි මෙයාලා අහනවා මේ DCF value එක මට දෙන්න හදන්නේ. ඒ කියන්නේ දැනට තියෙන data වලට අනුව තමයි මෙයාලා දීලා මේ ගොඩක් වැදගත් මේ අර අපි reports බලද්දි මේ EPS එක ROE එක ඒ වගේ දේවල් අපි ගොඩක් බලන්න ඕනේ. මේකේ company ගැන අපි අනිත් එක fundamentals අනිවාර්යයෙන්ම check කරන්න ඕනේ. තව දෙයක් මේ මාකට් එක ඒ කියන්නේ බුල් මාකට් එකක් වගේ වෙලා තිබ්බොත් 2028 දී මේක
මේ කොච්චරක් වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. මුල් භාගටයක් වුණත් වැලියේෂන් එකත් එක්ක තමයි මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ එතකොට ප්‍රයිස් එක වෙන්න පුළුවන් ඒ කියන්නේ 13.5 ඒ කියන්නේ 13.50ක් 15ක් වගේ මේ ෂෙයා එක බුල් මාකට් එකේදී ෆයිනල් වැලියේෂන් එකක් වෙන්න පුළුවන්. බුල් මාකට් එක කියන්නේ වුණොත් එහෙම නැතුව මේ විදිහටම මාකට් එක ගියොත් මේක 7ක් 10ක වගේ growth එකක් තමයි වෙන්නේ. එතකොට 9 to 9.5 950 වගේ තමයි වෙන්නේ. අපි හිතමු බැලලාරි මාකට් එක වැටුනොත් මේක තවත් 6 to 6.8 වගේ මේක තමයි රිස්ක් එක. මේ ප්‍රෙඩික්ෂන් එකේ මේක ඉතින් මමත් මේ විදිහට තමයි try කරන්නේ. ඔයා ඉස්සෙල්ලා මේකෙදි ලොකුවට මේ ස්ටොක් ඇනලයිස් කරද්දි ලොකුවට ෂෙයාර්ස් ගන්න යන්න එපා. පොඩියට අරගෙන ඔයා බලන්න ඔයාගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙලාද, ඔයා මේ කරන දෙයින් ඔයාට මොකක් හරි නොලෙජ් එකක් අප් වුණා නම් ඔයාට කන්ෆිඩන්ස් එකක් ආවා නම් ඔයාට ඒක බය නැතුව ඉස්සරහට කරයි යන්න පුළුවන්. ඉතින් ඔයා පොඩි ගාණක් දාලා මේ වගේ ලංකාවේ ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් තියෙනවා 200 ෂෙයාර්ස් තියෙනවා අපි ඇත්තටම 280 ගාණක් තියෙනවා. මේකේ අපිට අපි ඕනම ෂෙයා එකක් අපිට කියන්නේ මේකේ තියෙන ඕනම ෂෙයා එකක් අරගෙන මේ විදිහට දෙන්න පුළුවන්. මීට අමතරව තව මම දෙන විදිහක් තමයි මම ඒකත් ඔයාලට කියන්නම් මේ ගමම. අපි හිතමු දැන් මෙතන මට මේ ආසිරි සර්ජිකල් හොස්පිටල් එක බලන්න හිතුණා කියලා ප්‍රෙඩික්ෂන් එකක්. මම මේකේ කෙලින්ම යනවා ෆයිනෑන්ෂල් වලට ගිහිල්ලා ක්වාර්ටර්ලි රිපෝට් ගන්නවා. මේක තමයි ක්වාර්ටර්ලි රිපෝට් එක. මෙතනින් මම ක්වාර්ටර්ලි රිපෝට් එකේ ලින්ක් එක ගිහිල්ලා chat GPT එකට දෙනවා මෙතන. දීලා මම අහනවා DCF value එක 2028 දී. ඉතින් මේක ඇතර ගොඩක් වැදගත් රිපෝට් එකක් යා දෙනවා ඇනලයිස් කරලා. මේ තියන්නේ ඇතරම ඒක අපිට දෙන රිපෝට් එක. ඒ කියන්නේ 14ත් 16ත් අතර වගේ වෙන්න පුළුවන්. මේක normal මේ විදිහටම grow වෙගෙන ගියොත් 9.5 to 10.2 ඒ වගේ range එකකට යන්න පුළුවන්. මේ වගේ එයා prediction දෙනවා. මේ ඇත්තටම prediction. ඉතින් මේ prediction ඔයාට ඒ කියන්නේ knowledge එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සල්ලි නැති කරගන්න බෑ. ඔයාගේ knowledge එක වැඩි කරගෙන ඔයා මේ share market එකට enter වෙනවා නම් මේ වගේ ඔයා මේ වගේ ඔක්කොම වගේ ෂෙයාර්ස් ඇනලිසිස් කරලා ඔයා රිපෝට් එකක් හදාගෙන ඔයාට කන්ෆිඩන්ස් එක ආවයින් පස්සේ ෂෙයාර්ස් buy කරන්න try කරන්න. අනිත් එක තමයි මට තව දෙයක් කියන්න තියෙනවා. මේ ෂෙයා මාකට් එක සාමාන්‍යයෙන් ඔයා ඉන්නවා නම් නිතරම ඔයා නිවුස් එක අප්ඩේට් වෙලා ඉන්න. මොකද විශේෂයෙන්ම වර්ල්ඩ් නිවුස් ඒ වගේම ඒකට ඔයාට බලන්න පුළුවන් බ්ලූම්බර්ග් වගේ වෙබ්සයිට්ස් එහෙම නැත්නම් ඉකොනොමික්ස් වගේ තියෙන සයිට්ස් බලලා ඒවා අලුත් නිවුස් බලන්න පුළුවන්. ඒවා අරගෙන ඔයා හැම වෙලේම ටච් එකේ ඉන්න. මොකද මේ ෂෙයා මාකට් එක කියන්නේ හරි ඉක්මනට චේන්ජ් වෙන මාකට් එකක්. හරි highly volatile මාකට් එකක්. ඉතින් ඒකින්ද ඔයා ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. තව දෙයක් තමයි ඔයාට මට මේක පැහැදිලි කිරීමක් කරනවා. දැන් ලොකු ධම්මික පෙරේරා නැත්තම් ඉෂාර් නානායක ඒ වගේ අය මේ ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් බයි කරන්නේ. යාලට ටීම් එකක් ඉන්නවා හැම වෙලේම ඇනලයිස් කරන්න. ඊටත් අමතරව තව ඊට වැඩිය පල්ලෙහා ලෙවල් එකේ කට්ටියකුත් ඉන්නවා. ඒ හැමෝමටම ඒ වගේ ඇනලිසිස් කරන්න කට්ටිය ඉන්නවා. ඊට අමතරව
සමහර බ්‍රෝකර් ෆර්ම් වලින් ඔයාලට ඇනලිසිස් ලබා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගෙදර ඉන්න වගේ කෙනෙකුට සාමාන්‍යයෙන් එයා ජොබ් එකකට ගිහිල්ලා යනකොට එයාට ලොකු කාලයක් නැහැ. එයාට උනත් මේ වගේ පොඩි ටයිම් එකක් යොදලා ඇනලිසිස් ටිකක් කරලා ඔයාගේ ඊළඟ ඉන්වෙස්ට්මන්ට්ස් හරියට මැනේජ් කරගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ. මේ වගේ ඉතින් ඔයාට ෂෙයාර්ස් ඕනෑම ෂෙයා එකක් අරගෙන අලුත් ටෙක්නොලොජි එක කියන්නේ අපි ඒ කියන්නේ chat GPT නැත්තම් මොනවා හරි මොනවාද ඕනම AI මෙතඩ් එකකින් දැන් මේ සපෝට් කරන ඕනම එකකින් ඔයාලට මේ වගේ data ගන්න පුළුවන්. මම මේ chat GPT එක දාලා තමයි මේක කරේ. මම ඔයාලට පෙන්වන්න ඕනේ උනේ මේ වගේ දේවල් දැන් කරන්න පුළුවන් අපිට ඉස්සර වගේ ගොඩක් කාලය යන්නේ නැතුව අපිට ඇනලිසිස් කරන්න පුළුවන්. ඉතින් මේවා හරි වෙන්නත් පුළුවන්, වැඩි වැරදෙන්නත් පුළුවන්. 2028 වෙද්දි මම ඔයාලට නිකන් උදාහරණයක් අරන් මේවට පෙන්වුවේ 2030ට දාලා බලන්නත් පුළුවන් මේ වගේම. මම හිතනවා මොනවා හරි නොලෙජ් එකක් මේ වීඩියෝ එකෙන් ගත්තා කියලා. එහෙම ගත්තා නම් ඉතින් thumbs up එකක් දාලා like එකක් දාන්න. මොනවා හරි කමෙන්ට් එකක් දාන්න තියෙනවා ඒක දාන්න ප්‍රශ්නයක් නැහැ. හරි බොහොම ස්තුතියි ඉතින් මේ වීඩියෝ එක බලුවා.